දැනුම සොයන්න, නුවණ වඩන්න, විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න. පුංචි අපේ විශ්වය. අයිබෝන් යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අදත් අපි පුංචි අපේ විශ්වයේ වැඩසටහනට ඔයාලා හැමෝම ඊටමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අදත් අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරයෙක් වගේම ග්‍රේස් හෙල්ප් මධ්‍යස්ථානයේ ළමා චිකිත්සකවරයෙක් වගේම කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන සුභාෂිනී මල්කාන්ති නැන්දා. ආයිබෝන් සුභාෂිනී නැන්දේ. ආයිබෝවන් චූටි පොඩ්ඩනේ. හිතෙන් අද අපි මොනවා ගැනද කතා කරන්නේ? මම කියන්නම් මොනවා ගැනද කතා කරන්න කියලා. සාමාන්‍යයෙන් මිනිස්සු ඉගෙන ගන්න ක්‍රම ගොඩාක් තියෙනවනේ. පොත්පත් කියවනවා, අන්තර්ජාලයෙන් ඉගෙන ගන්නවා, පාසලෙන් ඉගෙන ගන්නවා, වැඩිහිටියන්ගෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මිනිස්සුන්ගේ අත්දැකීම් වලිනුත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක නම් ගොඩාක් වැදගත් දෙයක් ඩ්‍රොයිඩ් පොඩ්ඩෝ. ඔව්. අන්න ඒ නිසා අද අපි සුභාෂිනී නැන්දාගෙන් අහමු ළමා අපයෝජනය සම්බන්ධ අත්දැකීම් ගැන. අපිට ඒ දේවල් වලින් ළමා අපයෝජනය ගැන වගේම ඒ දේවල් වලින් ආරක්ෂා වෙන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මොකද බැරි ගොඩාරියක් ළමයින්ට සිද්ධ වෙච්ච දේවල් සහ ඒ සිදුවෙන දේවල් නිසා දරුවෝ ගත්ත වැරදි තීරණ මං සතුව තිබෙනවා ජීවමාන අත්දැකීම. කියන්නේ දරුවෝ මාත් එක්ක කතා කරපු මේ වගේ දේවල් නිසා දරුවන්ගේ ජීවිතේ නැත්නම් චුටි දුවලා පුතාලට සිද්ධ වෙච්ච ඊටත් වඩා අපරාධ. ඔන්න එක පුංචි පුතෙක් ඉන්නවා. මේ පුංචි පුතාගේ තාත්තා ගොඩාක් ඇල්කොහොල් එහෙම නැත්නම් මත් පැන් වලට අත්බැහි වෙච්ච කෙනෙක්. මේ පුතාගේ වයස අවුරුදු 10 වගේ වෙනකොට මව පුතාව සහ පුතාගේ සහෝදර සහෝදරියන් දාලා තාත්තත් එක්ක ඉන්න බෑ කියලා යනවා. ඉතින් මේ තාත්තා මේ දරුවන්ට පහර දෙනවා. තරහව වැඩි වෙලා. වැරද්ද මොකද්ද කියලාවත් බලන්නේ නැහැ. ඉතින් ගොඩාක් මේ ඇල්කොහොල් නිසා අර මං කතා කරන මොළය තාත්තගේ මොකද වෙලා තියෙන්නේ? විකෘති වෙලා. අනේ ඉතින් දැන් එයාට අම්මා නැහැ. අම්මා ඒගොල්ලන්ව දාලා ගිහිල්ලා එතකොට තාත්තත් එක්ක ජීවත් වෙන්න බැරි හින්දා ගෙදරින් පැනලා යනවා. ඇත්තටම වයස අවුරුදු 10ක ළමයෙක් තනියම ගෙදරින් එළියට ගින් හිටියේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. ඔව් ඩ්‍රොයිඩ් පොඩ්ඩා ඔයා මොකද හිතන්නේ මේ දරුවට මොනවා වෙන්නේ නැද්ද? නැන්දේ මේ පුංචි යාළුවා යන්නේ අනාරක්ෂිත පරිසරයකට. හරියටම හරි. මේ දරුවා මෙහෙම ගෙදරින් යනකොට එක පුද්ගලයෙක් මේ දරුවාව හරි ආදරයෙන් අඬ ගහලා ගන්නවා. ඉතින් අරගෙන කියනවා අනේ ඇයි අඬ ඉන්නේ පුතේ? මොකද්ද උනේ ඔයාට කියලා. ඉතින් ඔහු කියනවා මේ අඬ මට ගෙදර ඉන්න ආස නැහැ. මට ගෙදර යන්න බෑ. මට තාත්තා ළඟට යන්න බෑ. දැන් නිකන් අපි ගත්තොත් කැප්ටන් ලොක්කට මේ වගේ චූටි පුතෙක් හම්බුනොත් අඬ කැප්ටන් ලොක්කයාව ගෙදර අරන් යනවද නැත්නම් කැප්ටන් ලොක්කයාට නීතිය යුක්තිය ඉෂ්ට කරලා දෙනවද? මේක අනිවාර්යෙන්ම නීතිය ඉදිරියට අරගෙන යන්න ඕන ප්‍රශ්නයක්. අනිවාර්යෙන්. ඉතින් දැන් මේ දරුවට සිද්ධ වුණේ මොකද්ද? මේ අංකල් නැත්නම් මේ මාමා මේ ළමයාව අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මොකද දන්නවද කරන්නේ? මේ දරුවව මේ අංකල් නැත්නම් මේ මාමා විකුණනවා. ඉතින් මේ තත්ත්වයේ කාලයක් ගිහිල්ලා එයා එතනිනුත් පැන ගන්නවා. එතනින් පැන ගන්නකොට එයාට වයස අවුරුදු 15යි. ඉතින් එයා දැන් පාසල් අධ්‍යාපනයේ නැහැ, කිසිම දෙයක් නැහැ. මේ වෙද්දියා පුරුදු වෙලා හිටියා හොරකම් කරන්න. එයාට මේ අංකල් මේ වෙන අපයෝජන දරා ගන්න බැරි නිසා මත්කුඩු මත්ද්‍රව්‍ය දීලා තිබුණා. ඉතින් මේ වෙනකොට එයා මාකොළ ළමා නිවාසයේ රැඳවුම්කරුවෙක් විදිහට ඉන්නවා. මොකද චෝදනා ගොඩක් එක්ක. හරි. දැන් මම මේ බොහොම කෙටියෙන් ඒ කියන පුංචි අවුරුදු 10ක පුතෙක්ට වෙච්ච කරදරයක් ගැන කිව්වා. දැන් මට කියන්නකෝ ඩ්‍රොයිඩ් පොඩ්ඩා මේ පුතා ගත්ත තීරණය ඇතුලේ තිබිච්ච වැරදි මොනවද? ඇත්තටම මේ සිද්ධියට මුහුණ දුන්න යාළුවාට තිබුණා විශ්වාසවන්ත වැඩිහිටියෙක්ට හරි එහෙම නැත්නම් පොලිස් මාමා කෙනෙක්ට හරි පොලිස් නැන්දා කෙනෙක්ට හරි මේ ගැන කියන්න. ඇත්තටම ඩ්‍රොයිඩ් පොඩ්ඩා ඔයා කියන දේ හරි. නමුත් නෑ මේ පුංචි පුතාට ප්‍රශ්නයක් තියෙනවා. කාට විරුද්ධවද මෙයා දැන් මේ ගිහින් කියන්න තියෙන්නේ? එයාගේම තාත්තට විරුද්ධව. බලන්න කොච්චර අසරණයිද කියලා. හැබැයි මෙතනදී දැන් අපි පුංචි දුවලා පුතාලා ගන්න ඕනි ආදර්ශයක් තමයි කරන්න දෙයක් නෑ.
තාත්තගේ ප්‍රශ්නයට මානසික ප්‍රතිකාර ලබා දෙනවද පුනරුත්ථාපනය කර යොමු කරනවද කියන එක නීතිය බලා ගනීවි. හැබැයි ඔයා ගිහිල්ලා තවත් ජාවාරම් කාරයෙකුට ගොදුරු වෙන එක ඔයාගේ මුළු ජීවිත කාලයම අඳුරු වෙන දෙයක්. ඒ නිසා මගේ රත්තරන් දුවලා පුතාලා මේ වගේ මනසට වදහිංසා දෙන ගොඩාක් දුක හිතන දේවල් සිද්ධ වෙද්දී හැම තිස්සෙම පුතේ දුවේ කවුරු හරි විශ්වාසවන්ත වැඩිහිටියෙක් වෙතට යොමු වෙන්න ඔයා කතා කරන්න ඔයාට වෙන අසාධාරණය ගැන ඒක තමයි වඩාත්ම සුදුසු දෙය. ඉතින් දැන් මනසට කරදර දිගින් දිගටම එන්න මනස විඩාවට පත් වෙනවා. ඒ වගේම අපිට සතුටක් නැති වෙනකොට ජීවිතය එපා වෙනවා. එතකොට අපිට හිතෙනවා අපිට ඕන දෙයක් වෙච්ච දෙයින් අපි මෙතනින් පැනලා යනවා. ඊළඟට මොකද්ද වෙන්නේ කියලා චුටි දුවලා පුතාලා හිතන්නේ නැහැ. ඔන්න අද ඉඳලා මං ගොඩක් දුකටපත් වෙලා වේදනාවෙන් තරහෙන් ගන්න තීරණ ගැන ගොඩාක් පරිස්සම් වෙන්න ඕනි. මොකද සමහර විට මේ දන්න තාත්තගේ ගුටියට වඩා නොදන්න එළියේ ඉන්න අඳුරේ ඉන්න මිනිස්සුන්ගේ බරපතල අපයෝජනවලට ඔයාව ගොදුරක් වෙන්න පුළුවන්. දැන් තේරුණාද සයිමන් මොකද්ද මේ සිද්ධ වෙන කතන්දරය ඇතුලේ තියෙන භයානක පැත්ත කියලා? ඕ මට හොඳටම තේරුණා. එහෙනම් කවදාවත් පැනලා යන්න හිතනවද? අපෝ නෑ. මොකද හිතන්නේ කැප්ටන් ලොක්කා? අද සුභාෂිනි නැන්දා ගොඩාක් වැදගත් අත්දැකීමක් අපිත් එක්ක බෙදාගත්තේ. අපේ පොඩ්ඩන්ට කොච්චර දුක හිතුනත් කේන්ති ගියත් මේ වගේ අවස්ථාවකදී හදිස්සි තීරණ ගන්න එපා. ඔයාලව ගොදුරු කරගන්න නරක නපුරු මිනිස්සු ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. බොහොම නිවැරදි. බොහොම ස්තුතියි නැන්දේ. අදත් අපේ පොඩ්ඩෝ එක්ක බෙදාගත්ත හැම දෙයක් නිසාම. එහෙමනම් අපි ගින් එන්න. හෝ යන්න හදිස්සි වෙන්න එපා. ගිය සතියේ මගේ ජයග්‍රහණය සමරන්න කේක් එකක් ගෙනාවා. මොන ජයග්‍රහණයක්ද? හැයි ගිය සතියේ දෙන්නම පිළිගත්තේ සයිමන්ට තරම් මොලේ නෑ කියලා. ගිය සතියේ ඔයා අහපු ප්‍රශ්නය හරිම අසාධාරණ ප්‍රශ්නයක්. ඒකනම් ඇත්ත. ඒක තමයි. අඩි 100ක් උඩ ඉඳන් මිනිස්සෙක් වැටෙනකොට ඉස්සෙල්ලාම වැටෙන්නේ මානසිකව කියලා කියන එක හරිම අසාධාරණයි. මොකක්ද ඒකේ තියෙන අසාධාරණේ? අසාධාරණේ තමයි ඔයාම හදාගත්ත ප්‍රශ්නෙට ඔයාම උත්තරයක් හදාගෙන ඒ ප්‍රශ්නෙට අපිව පටලවලා ඔයා තනියම වීරය වුණ එක. ඒ වගේ ප්ලාස්ටික් වීරයෝ ලෝකෙ ඕන තරම් ඉන්නවා. හරි මෙයා. ඔය සිත නිවන කතා පැත්තක දාලා අපි කේක් කෑල්ලක් කමු. මෙන්න මේක කැප්ටන් ලොක්කට. මෙන්න ඩ්‍රොයිඩ් පොඩ්ඩට. මේ ලොකුවට කැපිච්ච කෑල්ල මං ගන්නම්. අපේ කැප්ටන් ලොක්කට වැඩිය සීනි හොඳ නෑ. මහලොකු මොලකාරයා. රොබෝලා කවද්ද කේක් කෑවේ? ඕක ඔයාට කන්න නෙමෙයි දුන්නේ මෙයා. ෆොටෝ එකක් ගහගන්න මතක් වෙන්න. ෆොටෝ එකක් ගහගෙන ඒකත් මට දෙන්න. හේතුව කැප්ටන් ලොක්කට වැඩිය සීනි හොඳ නෑ. සයිමන්! අපේ යාළුවන්ට පුළුවන් අපිට කතා කරන්න. මෙන්න අපේ දුරකථන අංකය 0.742.25.35.31. පුංචි අපේ විශ්වය තෙෝස් මීඩියා මිෂන් නිෂ්පාදනයක්.